දකුණ ඉන්දිය සිනමාවේ ජනප්‍රියතම යුවලක් වන රශ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩා විවාහ වී දින 39ක් ගත වූ පසු ඔවුන්ගේ ජීවිතයට තුන්වැන්නෙකු එක් වී ඇති බවට පරවන පුවත් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඉකුත් පෙබරවාරි මාසයේ උදයිපූර්හිදී අති උත්කර්ෂවත් අයුරින් විවාහදිවට පිවිසි මෙම යුවල පිළිබඳව රසිකයන් තුළ පවතින්නේ දැඩි උනන්දුවක්. මෙම ආන්දෝලනාත්මක පුවතට මුල් වූයේ රශ්මිකා මන්දානා විසින් සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට එක්කන ලද ඇනිමේෂන් වීඩියෝවක්. එහි අපි දැන් තුන්දෙනෙක් යනුවෙන් සඳහන් කර තිබීම හේතුවෙන් රසිකයන් බොහෝ දෙනෙකු උපකල්පනය කළේ ඔවුන් දෙපළ සිය ප්‍රථම දරුවා පිළිබඳ පුවතක් නිවේදනය කිරීමට සූදානම් වන බවයි. මේ හේතුවෙන් පැය කිහිපයක් ඇතුළත දහස් සංඛ්‍යාත රසික ප්‍රතිචාර සහ සුවපැතුම් එම සටහනට ලැබී තිබුණා. කෙසේ වෙතත් මේ පුවතේ සැබෑ තත්ත්වය පවුලට අලුත් සමාජිකයෙකු එක්වීමක් නොවන බව පසුව අනාවරණය වුණා. රශ්මිකා විසින් පළ කරන ලද එම වීඩියෝවේ ඇය සහ විජය සමග රූ නැමැති ඩිජිටල් සූරියකාන්ත මලක චරිතයක් දක්නට ලැබෙනවා. රශ්මිකා සහ රූ යනු ඇය විසින් කාලයක් තිස්සේ නිර්මාණාත්මකව සංවර්ධනය කරනු ලබන ඩිජිටල් කතන්දර මාලාවක්. සමාජයට ධනාත්මක පණිවිඩ ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම ඩිජිටල් අවකාශයට විජේ දේවරකොණ්ඩාගේ චරිතයද එක් වූ බව ඇය එම සටහනින් අදහස් කර ඇති බව මේ වන විට පැහැදිලි වනවා. මෙවැනි අලුත්ම ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර සිටින්න අප සමග.